දකුණු ආසියාවේ ප්‍රථම වරට මුතු කුඩයක් යට ඉදිවන බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රතලවැව ග්‍රාමයේ සුන්දර කඳු පන්තියකින් වට වූ ඓතිහාසික වලගම්බා ආරණ්‍ය විහෙරගල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන සමාධි බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ නෙතින් බුදුන් රුවන් කඳු මුදුනෙහි දකින්නට හදින් දනන් දෙමු බුදුරුව නෙලන්නට ඓතිහාසික වෙහෙරගල කඳු මුදුනේ අඩි 100කට වඩා උස ඇති සමාධි බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ ඉදිකිරීමේ කටයුතු බේවන විටත් ආරම්භ කර ඇති අතර මේ සඳහා ඔබ සැමගේ දායකත්වය බලාපොරොත්තු වෙමු. බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ නිර්මාණය කිරීම සඳහා 9 කෝටි 80 ලක්ෂයකට අධික මුදලක් වැය වන අතර ඒ සඳහා ඔබට දායකත්වය ලබා දිය හැක. ඔබට අමුද්‍රව්‍ය වශයෙන් හෝ මුදලින් දායකත්වය ලබා දීමට අවස්ථාව උදා කර දී ඇත. දායකත්වය ලබා දීම සඳහා ඓතිහාසික වෙහෙරගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති දිල්ගොල්ලේ සීලානන්ද ස්වාමීන් වහන්සේ ඇමතුමෙක් මගින් ඔබට සම්බන්ධ කරගත හැක. එසේත් නැතිනම් තිරේ දිස්වන දුරකථන අංකයන්ට ඇමතුමක් ලබා දී ඔබට මේ අසිරිමත් පින්කමට දායකත්වය ලබා දිය හැක. දෙවෙන සිත සනහා සසර යන කලේ මගුල් වෙහෙර වැඳ වැටෙමින් පව්කමා කලේ මුනිවර දෙසු බණ පදයෙන් මෙක් යුග පෑදූ පින් කුරන්න ඇති අපි වඳිනට මහසසා